අද මම කතා කරන්න යන්නේ කිසිම කෙනෙක් දකින්න නැති ඔයාගේ දවස ගැන. ඔයා අද උදේ ඇහැරුණා. ඒ වෙලාවේ කිසිම කෙනෙක් ඒක දැක්කේ නැහැ. ඒත් ඔයා ඒක කළා. ඔයා ඇදෙන් නැගිට්ටා. ඒ මොමන්ට් එක කිසිම කෙනෙක් දැක්කේ නැහැ. ඒත් අද මම කතා කරන්නේ අනේ ඒ වගේ කිසිම කෙනෙක් දකින්න නැති, ඔයාව අප්‍රීෂিয়েට් කරන්නේ නැති ඔයාගේ දිනේ කොටස් ගැන. උදේ ඔයාගේ අලෑම් එක ඔයාට ඇහෙනකොට ඔයා ඔයාගේ ඇස් දෙක ටික වෙලාවක් වහගෙන ඉන්නවා. අන්න ඒ තප්පර කීපය කොච්චර අමාරුද කියලා ඔයා විතරයි දන්නේ. ඔයා ඊට පස්සේ ඔයාට කොෆි එකක් හදාගත්තා. නැත්තම් තේ එකක්. ඒ කෝප්පේ අතර ගත්තම ඒ උණු තේ එක ඔයාගේ අතට දැනෙනවා. අන්න ඒ මොමන්ට් එක ඔයා කාටත් එක්ස්ප්ලේන් කළේ. ඒත් අන්න ඒ ෆීලිං එකෙන් ඔයාගේ දවස ටිකක් හොද වුණා නේද? තව උදේම ඔයා ඔෆිස් යන්න කලින් කණ්ණාඩියෙන් ඔයාගේ මූණ දිහා බලද්දී ඔයා ඔයාටම කතා කළාද? නිකන් ලොකු දේවල් නෙමෙයි. නිකන් it's okay, I can do this. නැත්නම් okay, let's go. අන්න ඒ චූටි කතාව වුණත් ඔයාට ලොකු ශක්තියක්. ඔයා රෙඩි වෙලා ගෙදරින් පිටත් වෙනකොට කවුරුත් ඔයාට අත්පුඩි ගැහුවේ නැහැ. කවුරුත් ඔයාට කිව්වේ නැහැ good job, well done, keep it up. ඒ මුකුත් කිව්වේ නැති වුණත් ඔයා ඔෆිස් ගියා. අන්නේ ඔයා ගිය ගමන ගොඩාක් ලොකු කරේජ් එකකින් පිරලා තියෙන ගමනක්. පස්සේ ඔයා ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරාට පස්සේ ඔෆිස් වෙලාවේ ලන්ච් ටයිම්. ඔයා තනියෙන් ගිහින් ඔයාගේ ලන්ච් එක ගත්තා. ඔයාගේ ෆෝන් එක දිහා බලාගෙන. අන්න ඒ වෙලාවේ ඔයාට පාළු හිතෙන්නත් තිබ්බා. හිතෙන්නත් තිබ්බ නෙමේ, පාළුයි කියලා හිතෙන්නත් ඇති. ඒත් ඔයා ඔයාව ෆීඩ් කළා. ඒකත් ඔයා ඔයාගේ ඇග ගැන බලාගන්න එක කෙයාරින් ක්වොලිටි එකක්. ඊට පස්සේ ඔෆිස් එකේ ඔයා බැනුම් ඇහුවා. ඔයා ඒත් ලොකු හුස්මක් අරන් ඔයා ඇඩුවේ නැහැ. ඔයා ඒක ඔයාගේ හાર્ට් එක ඇතුලේ තියන් ඒක තනියෙන් ඔයා කැරි කළා. නිශ්ශබ්දව. ඔයා කොච්චර මහන්සි වුණත් ඔයාගේ යුතුයකම් අමතක කළේ නැහැ. ඔන්න ඔය කිසිම දෙයක් කිසිම කෙනෙක් නෝටිස් කරපු නැති දේවල්. ඒත් ඔයාගේ මොටෝ එක උනේ I am tired but I'm still going on කියන ෆීලිං එක. අන්න ඒ ෆීලිං එකට ඇත්තටම නමක් නැහැ. ඒත් ඒක ඇත්ත ෆීලිං එකක්. ඔයා ඊට පස්සේ කෙනෙක්ට චූටි උදව්වක් කළා. ඒක ලොකු දෙයක් නෙමෙයි, චූටි දෙයක්. ඒත් ඔයා ඒක කළා. වොට් සෙරමනි නෑ, thank you card නෑ. ඒත් ඒ ඔයා පෙන්නපු චූටි kindness එක ඒක ගොඩාක් වටිනවා. අපි හිතනවා නිර්භීතකම කියන්නේ ලොකු දේවල් කරන එක කියලා. ඒත් ඇත්තටම නිර්භීතකම ගොඩාක් වෙලාවට තියෙන්නේ අපි නිශ්ශබ්දව කරන දේවල් ඇතුලේ. අපි අපේ හાર્ට් එක කැඩිලා තියෙන වෙලාවකත් අපි hina වෙලා නිර්භීතව I'm okay කියනවා. නැත්තම් අපි I'm struggling, මං අමාරුවෙන් ඉන්නේ. අන්න එහෙම කිව්වොත් ඒක නිර්භීතකමක්. තව ඔයාට හිතෙනවා
අද මං ගත කළේ සාමාන්‍ය දවසක් කියලා. ඒත් සාමාන්‍ය දවස සාමාන්‍ය නෙවෙයි. ඔයා ඒ දවස මැනේජ් කරපු විදිය කොච්චර හොඳයිද? ඔයා ගත්ත ඩිසිෂන්ස්, ඔයාට ආපු හැඟීම්, ඔයා සයිලන්ට් හිටපු අවස්ථා, ඒව ගොඩාක් මිනිස්සු දකින්නේ නැහැ. ඒක තමයි ඇත්ත ජීවිතේ. අපි ලෝකේ දකින්නේ Instagram highlights වලින්, Facebook stories වලින්. ඔයා එන්න ඒ වර්ල්ඩ් එක කම්පෙයාර් කරන්නේ ඔයාගේ behind the scenes එක. ඒක අසාධාරණයි. ඔයාගේ behind the scenes මාර පොහොසත්. ඒවා full. ඒවා human. ගොඩාක් කර motivational කට්ටිය කියන්නේ do more, struggle more, hustle more. ඒත් ඔයා already පුළුවන් තරම් ඔයා enough කරන්නේ. ඔයා exist වෙනවා, ඔයා feel කරනවා, ඔයා try කරනවා. You are already something. ඔයා perfect නෙමෙයි. ඒකට කමක් නෑ. perfect people ඉන්නේ social media වල විතරයි. social media වලින් ඇත්තටම එළියේ කිසිම perfect කෙනෙක් නැහැ. ඔයා enough. ඔයා ඔයාට ලියුමක් ලියනවා නම් ඒක ඔයා පටන් ගන්න ඕනේ ආදරණීය ඔයාට. ඔයා දන්නවද ඔයා කොච්චර දුරක් ආවද කියලා? අන්න ඒ දුර මෙෂර් කරන්න නම් බෑ. මෙෂර් කරන්න පුළුවන් කිලෝමීටර්ස් වලින් නම් නෙමෙයි. හැඟීම් වලින්. ඔයා නිදාගත්තේ නැති නයිට්ස් වලින්. ඔයාගේ අමාරු මෝර්නින්ග්ස් වලින්. ඔයා ගිව් අප් කරන්නේ නැති දවස් වලින්. ඔයා ඔය හැමදේම වෙලත් ඔයා ඔයාට කන්න දුන්නා. ඔයා ඔයාව රෙස් කළා. ඔයා ඔයාව කැරි කළා. අන්න ඒක තමයි self love. Silent but imperfect self love. ඔයා දවස් ගානක් කඩන්න නැතුව ඔයා කඳුළු ඔයාගේ ඇඟ ඇතුලේ heart එක ඇතුලේ හිර කරගෙන හිටියා. අන්න ඒක තමයි courage. නැත්නම් නිර්භීතකම කියන්නේ. ඒක exhausting. ඒ කියන්නේ ඔයාට ගොඩාක් මහන්සි හිතෙන්න. මෙන්න මෙතන ඔයාව මනින්න කෙනෙක් නැහැ. මෙතන ඔයාට නිදහස්. ඔයාව මෙතන ඇවිත් හිත රිද්දලා ඔයාව කවුරුත් බ්‍රේක් කරන්නේ නැහැ. ඔයා හෙට දවසේ ලොකු දෙයක් අචීව් කරේ නැහැ කියලා කමක්. හෙට දවසේ ඔයා ඔයාගේ උදේ තේක එන්ජොයි කරා නම් ඒ ඇති. ඒකම ඇති. ඔයාගේ නිශ්ශබ්ද දවස්වල මට ඔයාව පේනවා. ඔයාගේ පේන්නේ නැති එෆර්ට්ස් වල කවුරුත් ඔයාව දකින්න නැති ඒත් ඔයා වෙන මහන්සිය, ඔයාගේ මහන්සි ඇස් ඒ ඔක්කොම වටිනවා. මට ඔයාව පේනවා.